නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. අෂ්ටම පරිච්ඡේදය. පළවන පාඩම. ප්‍රත්‍යකාණ්ඩය. දේව මනුෂ්‍යාදී සත් සමූහය හා සියලු වස්තුන් සෑදෙන මූල ධාතු වන සිත් 90ය, චෛතසික 250ය, රූප 28 යන පරමාර්ථ ධර්ම සමූහය ඉහත පරිච්ඡේද සතෙහි නොඑක ආකාරයෙන් විභාග කොට දක්වන ලද්දේය. දැන් ඔබ විසින් සෙවිය යුත්තේ ඒ පරමාර්ථ ධර්ම ඉබේම ඇතිවන ඒවාද නැතහොත් යම්කිසි බලවතෙකු විසින් මවනවාද ඒවා ඇතිවන්නේ කෙසේද යන මේ කාරණේය. චිත්ත චෛතසික රූප පරමාර්ථයෝ නොයෙක් හේතුන්ගෙන් හටගන්නෝය. එබැවින් ඒවාට සංස්කෘත ධර්ම යන නාමයේද සංස්කාර යන නාමයේද කියනු ලැබේ. නිර්වාණ පරමාර්ථය ප්‍රත්‍යයෙන් හටගන්නක් නොවේ. එබැවින් එයට අසංකත ධාතුව යන නම කියනු ලැබේ. සංස්කාර ධර්මයන් ඇති කරවන හේතුන්ට ප්‍රත්‍ය යන නාමයේද කියනු ලැබේ. ආර්ය සත්‍ය ක්‍රමේය, ප්‍රතිත්ථ සමුප්පාද ක්‍රමේය, ප්‍රස්ථාන ක්‍රමේය කියා ක්‍රම තුනකින් බුදුරජාණන් වහන්සේ විසින් සංස්කාරයන්ගේ උත්පත්ති හේතු දේශනය කොට ඇත්තේය. එයින් ආර්ය සත්‍ය ක්‍රමය ඊතා කෙටි ක්‍රමේය. ප්‍රතිත්ථ සමුප්පාද ක්‍රමය මධ්‍යම ක්‍රමේය. ප්‍රස්ථාන ක්‍රමය විස්තර ක්‍රමේය. ආර්ය සත්‍ය විභාගය සත්වන පරිච්ඡේදෙහි කියවුණු බැවින් මේ ප්‍රත්‍යකාණ්ඩයේදී විස්තර කරන්නට ඇත්තේ ප්‍රතිත්ථ සමුප්පාද ක්‍රමය හා ප්‍රස්ථාන ක්‍රමය. අවිද්‍යාව ඇති කලෙහි අවිද්‍යාව නිසා සංස්කාර හටගන්නේය. සංස්කාර ඇති කලෙහි ඒවා නිසා විඥාණය හටගන්නේය. යනාදීන් ඒ ධර්මයන් ඇති නිසා තවත් ධර්මයන් හට ගැනීමෙන් සංසාරයේ නොසෙඳී පවත්නා හැටි උගන්වන හේතුඵල ක්‍රමය ප්‍රතිත්ථ සමුප්පාද ක්‍රමය. එය අභිධර්ම පිටකයේ විභංග ප්‍රකරණයෙහි දේශනය කොට තිබේ. ප්‍රස්ථාන මහා ප්‍රකරණයෙහි දේශනය කොට ඇති හේතුඵල ක්‍රමය ප්‍රස්ථාන ක්‍රමය. ප්‍රතිත්ථ සමුප්පාද දේශනයෙහි අවිද්‍යාදිය නිසා සංස්කාරාදීන්ගේ ඇතිවීම පමණක් උගන්වනවා මිස අවිද්‍යාවෙහි මේ ශක්ති විශේෂ ඇත්තේය. ඒ ශක්තිය අතුරෙන් අසවල් ශක්ති වලින් අසවල් ආකාර වලින් අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්‍ය වෙනවාය. නැතහොත් සංස්කාර උපදනවාය කියා උගන්වීමක් නැත්තේය. ප්‍රස්ථානයේහි වනාහි පරමාර්ථ ඌද පරමාර්ථ නොඌද සියලුම ධර්මවල ඇති ප්‍රත්‍ය ශක්තියින් හා හේතු ආරම්භනාදී නොයෙක් ශක්ති වලින් ඒ ධර්මයන්ට ප්‍රත්‍ය වන ආකාරය උගන්වා ඇත්තේය. බුද්ධ ධර්මයේ පිළිබඳ අංග සම්පූර්ණ දැනුමක් ඇතිවන්නේ මේ ක්‍රම දෙකම උගෙනීමෙනි. මේ ක්‍රම දෙකින් කෙටි ක්‍රමය ප්‍රතිත්ථ සමුප්පාද ක්‍රමය. එබැවින් මෙහි පළමුවෙන් ප්‍රතිත්ථ සමුප්පාද ක්‍රමය විස්තර කරනු ලැබේ. එය උගන්නා තැනැත්තාහට පළමුවෙන්ම ප්‍රතිත්ථ සමුප්පාද දේශනා පාළිය පාඩම් කරගෙන තිබීම ප්‍රයෝජනවත්ය. එය පාඩම් කරගන්න. ඒ මෙසේය. පටිච්ච සමුප්පාද පාළිය. අවිජ්ජා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං, විඥාන පත්‍ය නාම රූපං, නාම රූප පත්‍ය සලආයතනං, සලආයතන පත්‍ය පස්සෝ, පස්ස පත්‍ය වේදනා, වේදනා පත්‍ය තණ්හා, තණ්හා පත්‍ය උපාදානං, උපාදාන පත්‍ය භවෝ, භව පත්‍ය ජාති, ජාති පත්‍ය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාස සම්භවಂತಿ. ඒව මේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති.